හයි කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් මම අදත් අලුත් vlog එකක් අරගෙන ආවේ. අද මම අරගෙන ආවේ මම ජපානයේ Amazon එකෙන් මොනවද order කරලා ගත්තේ කියලා. මම ගොඩාක් වෙලාවට Amazon එකෙන් තමයි shopping කරන්නේ. ඉතින් ඔය cosmetics ඒ වගේ දේවල් Amazon එකෙත් fake තියෙනවා original තියෙනවා දෙකම තියෙනවා. ඉතින් ඒක ඔයාලා තෝරලා ගන්න දැනගන්න ඕනේ. ඉතින් Amazon එකෙන් මම ගොඩාක් බඩු ගත්තා අද. ඉතින් මොනවද කියලා බලමු. මුලින්ම මම ගත්තා මෙන්න මේ කොලජන් එක මේක ගොඩක් අය දන්නේ නැතුව ඇති මේක ලංකාවේ ගොඩක් අය මෙහි වැඩ කරනවනේ. ඉතින් වැඩ කරන අයට ගොඩක් අයගේ දණහිස් සමාරු වෙනවා. දණහිස් රිදෙන්න ගන්නවා. මේක ඇත්තටම මට නෙමෙයි ගත්තේ. මගේ හස්බන්ඩ්ට ගත්තේ. ඉතින් දණහිස් වල ওই ජොයින්ට් පේන් ඒ වගේ තියෙන අයට මේ කොලජන් එක ගොඩක් හොඳයි. මේක නී කොලජන් කියලා කියන්නේ. මම ඔයගොල්ලන්ට කියන්නම්. මේක අසයිනී කොලජන් කියලා තමයි කියන්නේ. මේකට ස්පූන් එකකුත් එනවා මේ විදිහට. මේක ගොඩක් හොඳයි. ඇත්තටම මේකෙන් සතියක් විතර බොද්දී මගේ හස්බන්ඩ්ට නේද එක එක්කෙනාගේ එක අමාරුකම් තියෙන්න පුළුවන්. එක්කෙනෙක්ට කකුල ජොයින්ට් එක රිදෙනවා වෙන්න පුළුවන්. සමහරුන්ට ගොඩාක් අධික වේදනාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අයට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේක එයා උදේ තේ එකට දාලා මේක බොනවා. එහෙම නැත්නම් ජූස් එකක් එක්ක බොනවා. ඒ වගේ ගොඩක් වෙලාවට තේ එකත් එක්ක තමයි උදේට හවස් ටයිපේ වෙන්නේ. උදේට විතර ඇත්තට මෙයා බිව්වේ මේක මං දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ ඉඳලා බොන දෙයක්. එයා මේ ඉතින් මමත් ඉඳලා හිටලා මේක බොනවා. මේක හරිම රහයි. බොන්නත් පුළුවන්. තේ එකට දැම්මම අමුතු රහකුත් ෆ්ලේවර් එකකුත් තියෙනවා. ලොකු අර නිකන් වෙනස් ෆ්ලේවර් එකක් නෙමෙයි. ඒ වුණාට මේ ගොඩක් රහයි. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් ඕඩර් කරලා ගන්න. Amazon එකේ තියෙනවා මේක මාසේ බොන එක තමයි දැන් මේ මං ගත්තේ. මේක රුපියල් 5000කට කිට්ටු වෙනවා. يعني 4900 ගාණක් විතර වෙනවා. මේකේ තව දවස් 20 එකක් තියෙනවා. ඒකත් 4000 ගාණක්ම තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා තේ එක ගන්න එක ලාභයි මං හිතන්නේ. ඉතින් මේක හොට් කූල් ඕන එකක් එක ඔයගොල්ලෝ යෝගට් එකත් එක්ක තේ එක කෝපි එක ඕන එකක් එක බොන්න පුළුවන්. ඉතින් මේක තමයි පළවෙනි පර්චේස් එක. මේක හස්බන්ඩ් ගත්තේ. ඊට පස්සේ මම ගත්තා මගේ මොනවාද cleansing oil එක මම මෙහි brand එකක් පාවිච්චි කරේ. ඒක ඉවර වෙලා තිබුණා. ඉතින් මේ Madagascar Centella එකේ එකකුත් මම කලින් පාවිච්චි කරා. ඉතින් ඒකම ගන්නවා කියලා හිතලා මේ Madagascar Centella එකේ එන cleansing oil එක ගත්තා. ඊට පස්සේ මම ගත්තා මේ ටිකේ මම ටිකක් Korean skin care වලට කැමතියි. ඉතින් ඒ නිසා ඒ ටිකම ඒව තමයි ගොඩක් ගත්තේ. ඊට පස්සේ මේ Anua brand එකේ niacinamide 10% තියෙන dark spot correcting serum එක ගත්තා. මේක ඔගොල්ලෝ දාන්නවා මේ දවස්වල TikTok එකේ වුණත් මේක ගොඩාක් trendy. මෙන්න මේ විදිය අර pink serum එක. මේක peach serum එක නෙමෙයි. මේක niacinamide එක. ඊට පස්සේ මම ගත්තා මම වැඩට යද්දී පාවිච්චි කරන්නේ මේ perfume එක. මේක Lanvin කියන brand එකේ එන perfume එක. මෙන්න මෙහෙම තියෙන්නේ. මේ glass box එකක එන්නේ. තව මේකේ box එකක් තිබුණා. ඒක husband කඩලා. ඉතින් මෙන්න මේක තමයි perfume එක. මේක හරිම සුන්දරයි. මේක 100 ml එකක්. හරිම සුන්දරයි කියන්නේ අර ගොඩාක් සැර සුවඳක් නෙමෙයි. දැන් ජපන් කට්ටිය ගොඩාක් සැර සුවඳ වලට කැමති නැහැ නේ. ඉතින් ඒ නිසා හරි soft. ඒ දවසම තියෙන සුවඳක් තමයි මේක. price එකත් ගොඩාක් වැඩි නෑ. yen 4000 කණක් මේ හිතන්නේ. ඊට පස්සේ මම තව මගේ ෆේස් වොෂ් එක ඉවර වෙලා මේ Madagascar Centella එකේම ample foam එක ගත්තා. කලිනුත් මගේ ළඟ තියෙනවා එකක් මම ඔයගොල්ලන්ට ඉස්සරහට පෙන්නන්නම්. ඊට පස්සේ මේකත් හස්බන්ඩ් ගත්තේ. එයාගේ ෆිෂ් ඔයිල් එක ඉවර වෙලා තිබුණා. ඉතින් ඒකත් රීස්ටොක් කරා. ඊට පස්සේ මේක නම් මම කැල්සියම් මට අර තයිරොයිඩ් සම්බන්ධ ඔයගොල්ලෝ දන්නවනේ මගේ වීඩියෝස් බලලා තියෙනවා. ඒ තයිරොයිඩ් එකට මට ගන්න කියලා තියෙනවා කැල්සියම් ප්ලස් විටමින් D. ඉතින් ඒකට මම මෙන්න මේ Natural Made brand එකේ calcium 600 mg with vitamin D3 කියන එක use කරනවා. මේක කලින් මේකේ පැකේජින් පොඩක් වෙන අලුත් කරලා තියෙන්නේ. කලින් මේ පැකේජින් එක නෙමෙයි තිබුණේ. ඉතින් ඔය ටික තමයි අද ඕඩර් එකේ තිබුණේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ගිහිල්ලා එන්නම්. බයි බයි.